සියලු දෙනාටම සුබ දවසක්. අද අපි බලන්න යන්නේ DBMS question series එකේ පළවෙනි වීඩියෝ එකට. ඉතින් අපිට මෙන්න මේ විදිහට question එක දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතන අපිට කියලා තියෙන විදිහට මෙන්න මේ මහාවිද්‍යාලයේ ස්ටුඩන්ට්ස් ලගේ සහ ටීචර්ස් ලගේ තිබුණු data set එකක් නැති වෙලා තියෙනවා. පස්සේ ඒ පාසලේ විදුහල්පති තීරණය කළා තියෙනවා ස්ටුඩන්ට්ස් ලගේ සහ ටීචර්ස් ලගේ data software database එකට ඇතුළත් කරන්න. ඉතින් ඒ ආශ්‍රිත ප්‍රශ්න තුනක් අපේ මේ විදිහට අහලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ ප්‍රශ්න තුනට අදාළ ආන්සර්ස් ස්ක්වෙයර් එකක් විදිහට හදාගන්නේ කොහොමද කියලා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මෙන්න වගේ school db කියලා database එකක් හදාගන්න කියලා. අපි බලමු කොහොමද මේ query එක ලියන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට query එකක් ලියා ගන්නවා. create database. අපි ඊට පස්සේ database එකේ නම ලියනවා. අපිට database එකේ නම විදිහට දීලා තියෙන school db. අපි ඒක ලියාගමු. ඉතින් මෙන්න මේ විදිහට අපි database එක දැන් හදාගන්නවා. ඉතින් මම ඔයාලට මේ හැදුණු database එක පෙන්නුවොත් ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙහෙම database එකක් හැදිලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නෙන් අපිට දීලා තියෙනවා මෙන්න මේ student කියන table එක හදාගන්න කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ table එක හදාගන්න කියලා. ඉතින් මම කලින් වගේම create table කියලා දෙනවා. table if not exists කියලා දෙනවා. ඊට පස්සේ අපිට මෙතනදී ටේබල් එකේ නම විදිහට තියලා තියෙන ස්ටුඩන්ට් කියලා. අපි දැන් ඒ ස්ටුඩන්ට් කියන ටේබල් එකේ නම ලියාගමු. ඉතින් මේ විදිහට ලියා ගන්නවා. ඉතින් අපිට මෙතනදී columns 6ක් හා ඒ columns වලට අදාළ data types ඒ වගේම length එක දීලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. ඉතින් මෙන්න මෙහෙම මම වරහන් දෙකක් ඇතුලේ පළවෙනි කොලම් එකේ නම ලියා ගන්නවා. ඒකේ නම index number. අපි ඒක ලියාගමු. ඉතින් ඊට පස්සේ මම ඒකේ data type එක දෙනවා වාචා කියලා. වාචා කියලා දෙනවා. ඊළඟට අපිට data type එක දීලා data length එක දීලා තියෙනවා 10ක් විදිහට. අපි ඒක දෙමු. ඉතින් මේ විදිහට අපි ඉතුරු columns පහක් ලියාගමු. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මම මේ විදිහට ඔක්කොම columns ටික ලියාගෙන තියෙනවා. අපි දැන් මේකට primary key එකක් assign කරගමු. ඉතින් මම මෙන්න මේ විදිහට primary key එකක් assign කරගන්නවා. ඉතින් මෙතනදී මම primary key එක දාගන්නේ index number කියන column එකට. ඉතින් ඊට පස්සේ මම ඒකේ ඒ column එකේ නම ලියනවා මෙන්න මේ විදිහට index number කියලා. හරි අපි දැන් බලමු අපි මේ හදාගත්ත ටේබල් එක නිර්මාණය කරන්න පුළුවන් වේද කියලා. ඉතින් මම මේක මේ විදිහට run කරනවා. ඉතින් මේ විදිහට run කරාට පස්සේ අපි මේක reload කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් school db කියන database එක යටතේ මෙන්න මගේ student කියලා ටේබල් එකක් හැදෙනවා. ඉතින් ඊළඟට අපි බලමු මේ තුන්වෙනි ප්‍රශ්නේ තියෙන විදිහට මෙන්න මේ teacher table එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි කලින් වගේ මේ table එකත් හදාගමු මේ විදිහටම. ඉතින් මෙතනදී මම create table if not exists කියන එකේ query එක යටතේ teacher කියලා අලුත් table එකක් හදාගන්නවා. ඒ වගේම මෙතනදී අපිට කියලා තියෙනවා පළවෙනි column එක විදිහට teachers rec number කියලා එකක් දාගන්න කියලා. අපි ඒක දාගමු. ඒ විදිහට අපි ඉතුරු ටිකත් වෙනස් කරගමු. ඊට පස්සේ අපි මේකත් run කරලා බලමු. ඔව් ඒක run කරලා අපි මේක reload කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මෙන්න මේ විදිහට teachers කියන table එකත් හදාගත්තා. ඒ වගේම අපි දෙවෙනි ප්‍රශ්නේ තිබ්බ student table එකත් මේ විදිහට හදාගෙන තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපේ table එකේ වගේ මේ table එකේ details. ඉතින් මේ තියෙන්නේ අපි ලියාගත්ත query එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි DBMS question series එකේ පළවෙනි වීඩියෝ එක ඉවර වෙන්නේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.